QR එහෙම නැත්නම් QR code මේ දවස්වල ලංකාවේ මිනිස්සු අතර සෑහෙන ජනප්‍රිය වචනයක් වෙලා තියෙනවා. මේකට හේතුව මේ වෙද්දී තියෙන තෙල් අර්බුදයත් එක්ක මේ තියෙන තෙල් ටික අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න අපි හඳුන්වා දීලා තියෙනවා QR code එකක් එක්ක තියෙන පද්ධතියක්. මේ පද්ධතිය ගැටලු ගොඩකුත් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. හැබැයි මුලින් කතා කරමු මොකක්ද මේ QR කියලා කියන්නේ. QR right QR අපි මේක සමහර QR code කියලාත් කියනවා. සිංහලෙන් QR කේතය කියලා ලියන්නත් පුළුවන්. quick response කියන එක මේක අපිට අදාළ කරන මොකක් හරි දත්තයක් මෙන්න මේ වගේ කොටුවක් ඇතුලේ හැදිච්ච පොඩි ලකුණු කීපයක් වර මේක ගොඩක් තියෙනවා. මේවා පාවිච්චි කරලා අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් මේකෙන් මොකද වෙන්නේ? මේ හරහා අපේ තියෙන මේ ඉන්ධන ටික පරිස්සමෙන් පරිභෝජනය කරන්න එයාලා හරිගස්සලා තියෙන පොඩි සිස්ටම් එකක්. මේ QR code එක ස්කෑන් කරාට පස්සේ මේ අදාළ බයික් එක හරි වාහනේ හරි ඒකට අදාළ නම්බර් එක එතකොට අපිට දැන් අර දීලා තියෙනවනේ බයික් එකක් නම් සතියකට මෙන්න මෙච්චර ලීටර් ප්‍රමාණයක්, වාහනයක වෑන් එකක් නම් මෙච්චර ප්‍රමාණයක්, කාර් එකක් නම් මෙච්චර ප්‍රමාණයක් ආදී වශයෙන් දීලා තියෙන ලිමිට් එක ආදී වශයෙන් දේවල් ටික නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ QR code එක ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. යාලේ දීලා තියෙන රජෙන් දීලා තියෙන site එකට log වුණාට පස්සේ ඒ site එකෙන් ඔයාලා දා QR එක generate කරගත්තට පස්සේ ඔයාලට තියෙන එකත් අරගෙන ගිහිල්ලා set එකට ගිහිල්ලා පෙන්වන්න මේ මගේ QR එක මට තෙල් ගහ ගන්න අවශ්‍යයි කියලා. right? ඉතින් හොඳ ක්‍රමවේදයක්. හැබැයි මේ පාර මේක launch කරාට පස්සේ ඇතිවෙච්ච ගැටලු නිසා මිනිස්සුන්ට පොඩි අවුල් ටිකක් වෙලා තියෙනවා. සමහර මිනිස්සුන්ට QR code එකක් හදා ගන්න බෑ. තව කෙනෙක්ගේ තියෙන පරණ QR එක වැඩ කරන්නේ නැහැ. ඒ වගේම පරණ කෙනෙක් QR code එකක් හදාගන්න වාහනයකට අලුත් හිමිකරුවෙක් ඉන්නවනේ. කියන්නේ විකුණනට පස්සේ ලැබෙන නව හිමිකරුට අලුතෙන් මේක රෙජිස්ටර් වෙලා QR code එක හදාගන්න බෑ. අලුත් වාහන රෙජිස්ටර් කරගන්න බෑ වගේ ගැටලු වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් මේක අර පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට ගියා නම් ඒ කියන්නේ කොටසක් මිනිස්සුන්ට මේක ටෙස්ට් කරගන්න දීලා. හැබැයි ඉතින් එහෙම අවශ්‍යත් නැහැ. මේක 2023 වගේ කාලේ අර්බුද කාලේ නිවරදිව පිළිවෙලට පාවිච්චි කිරීමේ හැකියාව තිබිච්ච ක්‍රමවේදයක් නිසා. හරිද? ඉතින් කොහොම හරි දැන් මෙයාලා ටිකෙන් ටික ගැටලු විසඳගෙන ඉස්සරහට කරගෙන යනවා. මේ හරහා මෙයාලා නිශ්චිතව මෙන්න මේ වාහනය මෙන්න මේ වාහනේට මෙච්චර තෙල් ප්‍රමාණයක් දෙනවා. මෙන්න මේ වාහනය මේ සතිය තුළ මෙච්චර ප්‍රමාණයක් භාවිතා කරා කියන දේ හඳුනාගෙන තියෙන තෙල් ටික අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න හදාගනිපු ක්‍රමවේදයක්. ඉතින් මේකත් එක්ක මම දැක්කා අර රජයෙන් දීලා තියෙන ලින්ක් එක වෙනුවට ඒහා සමානම අකුරු තියෙන වෙනත් වෙබ්සයිට් එකක ලින්ක් එකක් සමාජ මාධ්‍යවල සැරිසරනවා. මේ වගේ වට අපි ICT ශාස්ත්‍රය කියනවා ෆිෂින් පතු බෑම කියලා. ඒ කියන්නේ සත්‍ය අදාළ වෙබ්සයිට් ලින්ක් එක වගේ මැසේජ් එකක් එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් කරහා අර වගේ ෆේක් ලින්ක් එකක් අපිට හඳුන්වා දෙනවා. ඒ හරහා අපේ තියෙන දත්ත ඇතුළත් කිරීමට සලස්වන්න. ඉතින් ඔයාලා හොඳට සැලකිලිමත් වෙන්න නිවැරදි තැනින් අදාළ වෙබ්සයිට් ලින්ක් එක ගන්න. ඒ වගේම මේ දවස්වල තියෙන අධික ට්‍රැෆික් එක නිසා මේක හැන්ඩල් කරගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙන නිසා නැවත උත්සාහ කරලා මේක හදාගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මීට පස්සේවත් මිනිස්සු අතරට මේ වගේ දෙයක් ගෙනියන්න කලින් මේ හා සම්බන්ධ අදාළ කරන මේක හරියට වැඩ කරනවද කියන ටෙස්ටිං ටික කරලා ඉන්න කියන එක. මොකද ඒ හරහා මිනිස්සු සහ රජය කියන දෙකම අපහසුතාවයට පත්වීම වළකිනවා. මොකද අපි එදිනදා ජීවිතේ අපි දන්න software company එකක් ඔයාලගේ project එකක් release කරන්න කලින් මේකට අදාළව ටෙස්ටිං කියන එක ගොඩක් කරනවා. ඒ ටෙස්ටිං කරලා තමයි සාමාන්‍ය මිනිස්සු අතරට අරගෙන යන්නේ. ඉතින් එතකොට අපිට තියෙන අඩුපාඩු සෑහෙන ප්‍රමාණයක් අවම කරගෙන මේක මිනිස්සු අතරට අරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. හැබැයි මේ කරපු වැඩෙන් එහෙම හැකියාවක් ලැබිලා නැහැ. මිනිස්සු අතර අර QR කේතය හා සම්බන්ධ වැරදි මත ගොඩක් හැදලා තියෙනවා. මේ QR එකේ අවුලක් නිසා තමයි මෙහෙම වෙන්නේ. QR කියන එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. QR එකෙන් හරියට මේක කරගන්න බෑ වගේ එකක් කියලා තියෙනවා. මේක QR හා සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ තියෙන සිස්ටම් එක හා සම්බන්ධ ප්‍රශ්නයක්.